ඒ දරුවන්ගේ හරි අපූර්ව පාඩමක් තමයි 17 වන පාඩම වන සුදන ගුණ කියන පාඩම. මේ පාඩමේ ප්‍රධාන වශයෙන්ම දරුවන්ට හඳුන්වා දෙනවා උපදේශාත්මක ග්‍රන්ථ තුන. එකක් ලෝකෝපකාරය, ඊළඟ එක ලෝ වැඩ සංග්‍රහව, ඊළඟ එක සුභාෂිතේ. මෙතනින් මේ තුනම අපි කලින් සඳහන් කරපු විදිහට සිංහල සාහිත්‍යයේ කෘති. මේ වගේම මිනිසුන්ට උපදෙස් දෙන්න කියවුණු දමිළ ග්‍රන්ථත් තියෙනවා. ඒ අතරින් ඕගොල්ලන්ට අඳුන්වලා දෙනවා මේ පාඩමේ තිරුක්කුරල් කියන ග්‍රන්ථය. මේ තිරුක්කුරල් කියන ග්‍රන්ථය උපදෙස් දෙන්න ලියපු ග්‍රන්ථයක්. මේකේ අපූර්ව කවි ගණනාවක් තියෙනවා. එතකොට මේ තිරුක්කුරල් කියන ග්‍රන්ථය පදනම් කරගෙන මේ ලෝකෝපකාරය කියන ග්‍රන්ථය සිංහල සාහිත්‍යයේන ලෝකෝපකාරය කියන ග්‍රන්ථය බිහි වුණා කියලා විශ්වාස කරනවා. එතකොට මේ ලෝකෝපකාරය කියන ග්‍රන්ථය රචනා කළේ රණස්ගලේ හිමියන්. රණස්ගල්ලේ හිමියන් තමයි මේ ලෝකෝපකාරය කියන කෘතිය රචනා කරලා තියෙන්නේ. දැන් ඒ කෘතියට පාදක වෙච්ච තිරුක්කුරල් කියන ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ තිරුවල්ලූවර් කියන උපදේශකයා, දමිළ උපදේශකයා විසින් තමයි රචනා කරලා තියෙන්නේ. අපි බලමු මේ ඔගොල්ලොන්ගේ 139 වෙනි පිටුවේ සිංහල පොතේ මේ තිරුක්කුරල් කියලා ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස සහ 6 වන සියවස අතර කාලයේ ලියවිච්ච මේ උපදේශ කාව්‍ය ග්‍රන්ථය, දමිළ උපදේශ කාව්‍ය ග්‍රන්ථය තිරුක්කුරල් කියන මේ ග්‍රන්ථය පදනම් කරගෙන ලියවිච්ච ගොරොක්ගොඩ මිසිහාමිගේ තිරුක්කුරල් කියන ග්‍රන්ථයෙන් උපුටගත්ත කවි 5ක් මගේ පුතාලට දීලා තිනවා. මේ තිරුක්කුරල් ග්‍රන්ථය ගොරොක්ගොඩ මිසිහාමි විතරක් නෙමෙයි. චාල්ස් ද සිල්වා මහත්තයත් පරිවර්තනය කරා. එයා පරිවර්තනය කරේ සිරිගීය කියලා. චාල්ස් ද සිල්වා මහත්තයා තිරුක්කුරල් කියන ග්‍රන්ථය පරිවර්තනය කරේ සිරිගීය කියලා. ගොරොක්ගොඩ මිසිහාමි මේක පරිවර්තනය කළේ තිරුක්කුරල් කියන නමින්. එතකොට පුතාලට දීලා තියෙන්නේ ගොරොක්ගොඩ මිසිහාමි පරිවර්තනය කරපු තිරුක්කුරල් කියන ග්‍රන්ථයෙන් කවි 5ක් දීලා තියෙනවා. එතකොට මේ තිරුක්කුරල් කියන ග්‍රන්ථය ගැන කිව්වොත් මේ ග්‍රන්ථයේ පරිච්ඡේද 10ක් තියෙනවා. පද්‍ය ගාන 1330. පරිච්ඡේද 10යි කවි ගත්තොත් 1330යි. ඒකෙන් කවි 5ක් අපි බලමු තේරුම. උදව්වක් වශයෙන් කිසිවක් නොකළ කෙනෙකුට කරන උපකාරය අහසටත් පොළවටත් නොසමයි. නොසමයි කිව්වේ සමක් නෑ කියලාද? හැම අතේ හැම නෑ කියලාද කිව්වේ? නෑ. මේ බලන්න උදව්වක් වශයෙන් කිසිවක් නොකළ කෙනෙකුට, තමුන්ට කිසිම උපකාරයක් කරපු නැති කෙනෙකුට කෙනෙක් කරන උපකාරය අහසටත් පොළොවටත් නොසමයි. ඒ දෙකටවත් සමාන කරන්න බෑ. ඊටත් වැඩිය හොඳ දෙයක්. තමුන්ට උපකාරයක් නොකළ කෙනෙකුට කරන උපකාරය අහසටත් පොළොවටත් වඩා වැඩි වටිනාකමක් තියෙන දෙයක් කියලා තමයි මේ කියන්නේ. අපි බලමු ඊළඟ කවි. නිසි කලට කෙනෙකුට කළ උපකාර වුණා එය ඊතා සුළුව මහා ලොවටත් වැඩි විශාලයි. ඕන වෙලාවට නිසි වෙලාවෙ දැන් කවුරු හරි පෑනක් ඉල්ලනවා. නෝට් එක ලියන්න. ඒ වෙලාවෙ දෙන්නේ නැහැ, පන්ති ඉවර වුණාම දෙනවා. වැඩක්ද? එහෙනම් නිසි වෙලාවට යම් කෙනෙකුට කරන උපකාරය ඒක පොඩි දෙයක් වුණා. ඒක ලෝකෙටත් වඩා විශාල වටිනාකමක් තියෙන දෙයක් කියලා තමයි මේ කියන්නේ. බලමු ඊළඟ කවිය. ලබන ඵල නොසිතා. ලබන ඵලය කියන්නේ ගෙඩිද? නෑ. මෙතන ඵල කීවේ ප්‍රතිඵලය. ලැබෙන ප්‍රතිඵලය ගැන හිතන්නේ නැතුව කළ උදව්වෙහි හොඳ බව. යම් කෙනෙක් මට නැවත ප්‍රතිඋපකාරයක් කරයිද නැද්ද කියලා බලාපොරොත්තුවක් නැතුව කරන උදව්ව මැනින්න පුළුවන් නම් ඒක මහා මුහුදට වැඩි විශාල. ඒක මහා මුහුදටත් වඩා විශාල වටිනාකමක් තියෙන දෙයක්. අපිට මේ කෙනෙක්ගෙන් අපිට නැවත ලැබෙන දේ ගැන නොසිතා උදව්වක් කරන්න පුළුවන් නම් ඒක මහා මුහුදටත් වඩා වටිනාකමෙන් විශාල දෙයක් කියලා මේ කියන්නේ. ඊළඟ කවිය බලමු. කෙනෙකුන් කළ ගුණය අමතක වීම නරකයි. යම් කෙනෙක් කරපු ගුණය අමතක කරන එක හරිම නරකයි. අගුණ කළ විටකදී
වහා අමතක වීම යහපති. යම් කෙනෙක් වාට වැරද්දක් කරොත් ඒක ඉක්මනට අමතක කරන එක තමයි හොඳ. හැබැයි යම් කෙනෙක් කරපු ගුණය ගැන අමතක කරන්න එපා කියන අපූර්ව පණිවිඩය පුතේ මේ කවියේ තියෙන්නේ. ඊළඟ කවිය බලමු. ගැලවීමට හැකිය බිඳලුව නමුදු හැම ගුණ. ලෝකේ තියෙන හැම ගුණයක්ම කඩලා බිඳලා දැම්මත් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි කළ ගුණ නොතැකුවොත් නොහැකි වේය ගැලවීම ලැබුමට. ඔයා අතින් මොන වැරද්ද වුණත් ඒක හදාගන්න පුළුවන්. හැබැයි කළ ගුණ නොසලකා හිටියොත් ඒකට නම් කිසිම සමාවක් නැහැ. ඒකෙන් ගැලවීමක් නැහැ කියන අපූර්ව පණිවිඩ තමයි මේකේ තියෙන්නේ. ඔන්න එහෙනම් අපිට ඉස්සෙල්ලාම මේ තිරුක්කුරල් ග්‍රන්ථයේ වටිනා උපදෙස් 5ක් මේ අනුව 17 වෙනි පාඩමෙන් දීලා තිනවා. පළවෙනි එක උදව්වක් අපිට කරපු නැති කෙනෙකුට උනත් අපි උදව්වක් කරොත් ඒක අහසටත් පොළොවටත් වඩා විශාල වටිනාකමකින් යුක්ත දෙයක් කියලා කියන්නේ. ඒ වගේම කියනවා නිසි කලට කෙනෙකුට අපි හරි වෙලාවේ උදව්වක් කළොත් ඒක ඊට පොඩි දෙයක් වුණා ඒක ලෝකෙටත් වඩා විශාල වටිනාකමින් යුක්ත දෙයක් කියලා. ඒ වගේම අපිට ලැබෙන අපි යම් කෙනෙකුට දෙයක් කරපුවම ඒකේ ලැබෙන ප්‍රතිඵලය ගැන නොහිතා අපිට දෙයක් කරන්න පුළුවන් නම් ඒක මහ මුහුදටත් වඩා වටිනාකමින් වැඩි දෙයක් කියලා කියන්නේ. ඒ වගේම කියනවා කෙනෙක් කරපු ගුණය අමතක කරන එක නරකයි. හැබැයි කෙනෙක් වට නරකක් කරා නම් ඒක ඉක්මනටම අමතක කළා දාන්න කියලා කියන්නේ. අවසාන ලෝකෝපකාරයේ අවසාන කවියෙන් කියන්නේ ගැලවීමට හැකිය බිඳලුව නමුදු හැම ගුණ. හැම හොඳ දෙයක්ම ඔයා අතින් බිඳුනත් ඒ කියන්නේ ඔයාගේ තියෙන නරක දේවල් වලත් ඒක අමතක කරලා දාන්න පුළුවන්. හැබැයි ඔයා කළගුණ අමතක කරලා දැම්මොත් නම් ඒක කිසිසේත්ම ගැලවෙන්න බැරි දෙයක් කියලා. ඒ වගේම මගේ පුතාලාට ඒ පාඩමේම දෙවන කොටසේ තියෙනවා ලෝකෝපකාරයේ කවි 5. ලෝකෝපකාරයට මම අර කලින් කිව්වා වගේ පදනම සකස් කරගන්නේ අපි දැන් කතා කරපු තිරුක්කුරල් ග්‍රන්ථයෙන්ම තමයි. එතකොට රණස්ගල්ලේ හිමියෝ මේකේ උපදේශ දෙන්න කවි 238ක් රචනා කරලා තිනවා. කවි කීයක්ද? 238ක්. මගේ පුතාලට මතක නම් තිරුක්කුරල් ග්‍රන්ථයේ 1330ක් කවි තිබුණා. මේකේ තියෙන්නේ 238යි කවි. ලෝකෝපකාරයේ කවි තියෙන්නේ 238යි. අපි බලමු මේකේ දීලා තියෙන කවි වල තේරුමක් කොහොමද කියලා. ඉසුරෙන් පිරිහුණත් සුදන තම ගුණය අඩු නොකර බිඳුනු රන් බඳුන ඇතිබර අගය අඩු නොවන මේ මොකද්ද මේ කියන්නේ? ඉසුරෙන් පිරිහුණත් ඒ කියන්නේ මුදල් ඉසුරුමත් බව ධනවත් බව නැති වෙලා ගියා. සුදන හොඳ පුද්ගලයෝ තමුන්ගේ ගාව තියෙන හොඳ ගතිගුණ අඩු කරන්න. තමුන් සල්ලි අඩු වෙලා ගියත් හොඳ මිනිස්සු තමුන් ගාව තියෙන හොඳ ගතිගුණ අඩු කරන්නේ නැහැ. බිඳුනත් රන් බඳුන ඇතිබර අගය අඩු නොවන මෙන් රත්තරම් වාජනයක් බිඳුනත් ඒකේ වටිනාකම අඩු වෙන්නෙත් නැහැ. බර අඩු වෙන්නෙත් නැහැ. හරියට අන්න ඒ වගේ. හොඳ මිනිස්සුන් සල්ලි අඩු වුණත් ඒගොල්ලෝගේ හොඳ කියන දේ අඩු වෙලා යන්නේ හරියට රත්තරම් වාජනයක් කැඩුනත් ඒකේ බර සහ වටිනාකම අඩු වෙන්නේ නැහැ වගේ. ඔන්න ඕක තමයි ලෝකෝපකාරයේ පළවෙනි කවියේ තේරුම. දෙවෙනි කවියේ තේරුම බලමු. සුදනෝ තම සිරිත් කලවුන් තමන් ලෙසම සලකත් පහනින්ගත් පහන් එක ලෙසම බබලන විලස්නෙන් කිව්වේ විලාශයෙන් ආකාරයෙන් යහපත් ජනතාව සුදනෝ කියන්නේ යහපත් ජනතාව තමුන්ගේ ගුණ අනුගමනය කරන තමුන් හොඳ දේවල් කරනවා ඒ ගුණ කරන ඒ වගේම අනිත් අයට තමුන්ට වගේම සලකනවා. ඒගොල්ලොත් හොඳ දේවල් කරන හින්දා එයාලටත් ඒ විදිහටම සලකනවා. ඒක හරියට එක පහනකින් පහන් 100ක් දැල්ලුවා අර පළවෙනි පහනේ ආලෝකය අඩු වෙන්නේ නෑ වගේ කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. හරි අපි ඊළඟ එක බලමු. රන් බඳනෙහි කෙසර තෙල් අඩු නොවි පවතින මෙන් උතුමන් හද සපිරි කුළුණු මෙත් අඩු නොවි පවති. ඒ කියන්නේ රත්තරන් වාජනේ කේසර සිංහ තෙල් දාපුවාම ඒක අඩුවක් වෙන්නේ නෑ වගේ මේ උත්තමයින්ගේ හදවතේ තියෙන කරුණා මෛත්‍රී ගුණය අඩු වෙන්නේ. කරුණා මෛත්‍රී ගුණය කියලා කියන්නේ පුතේ අපි තව කෙනෙක්ගේ කරදරයකදී අපිට සහකම්පණය දැනෙන ගතිය අපි පිහිට වෙන ගතිය තමයි කරුණා ගුණය කියන්නේ. එතකොට මේ අර රත්තරම් වාජනේ කේසර සිංහ තෙල් දැම්මට ඒක අඩු වෙන්නේ නෑ වගේ යහපත් අයගේ හදවතේ තියෙන මේ මෛත්‍රී ගුණය කරුණා ගුණය කවදාවත් අඩු වෙන්නේ නැහැ කියන කතන්දරේ මේ කියන්නේ. රයිට් අපි ඊළඟ එකක් බලමු. මේඝ ගම් පළතුරු පරහටම වැඩ පමුණුවන මෙන්නේ මොකද්ද කිව්වේ? මේඝ වර්ෂාව ගංගා පළතුරු ගස්වල ගෙඩි
පරහටම වැඩ පමුණුවන මෙන්න කියන අනිත් අයටම සෙත සලසනවා වගේ වර්ෂාව ගංගා පළතුරු ගෙඩි අනිත් අයටම සෙත සලසනවා වගේ සුදානන් ලත් ඉසුරු සව් සතට වැඩ වේනි තියෙන මේ යහපත් මිනිසුන් ගාව තියෙන සම්පත් වලින් හැම වෙලාවෙම සියලු ජනතාවටම යහපතක් වෙනවා. තමුන් ගොඩ ගහගෙන තමුන් විතරක් භුක්ති විඳින්නේ නැහැ යහපත් අය. ඒගොල්ලෝ ගාව යහපත් අය ගාව තියෙන සම්පත් වලින් අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙනවා කියන අදහස මේකේ තියෙන්නේ. එහෙනම් මේඝ කීවේ වර්ෂාව, ගං කීවේ ගංගාව, පළතුරු කීවේ ගස්වල පළතුරු ගස්වල ගෙඩි. හරි. අපි ඊළඟ කවියේ තේරුම් බලමු. තමහට නොසිරීවන. ඒ මොකද්ද කිව්වේ? ගැලපෙන්නේ නැති. තමහට නොසිරීවන සබා මැද ඉඳිනුව කරබා. තමුන්ට ගැලපෙන්නේ නැති සභාවන් වල පිරිසක් ඉන්න තැන්වල සද්ද නොකර ඉන්න කතාවට යන්න එපා. ඒක මොකක් වගේද? සඳ දැක කොඳ පුබුදුව නොදැක සඳ දැකලා කුමුදු මල් පිපෙනකොට වනු දැක පියුම් හැකිලෙනු මෙන් අර නෙළුම් මල් ඇකිලෙනවා. නෙළුම් මල් දවල් කාලේ හොඳට පිපිලා තිබ්බට හඳ පායගෙන එනකොට කුමුදු මල් පිපීගෙන එනකොට නෙළුම් මල පර වෙනවා. ඒ කියන්නේ තමුන්ට නොගැලපෙන තැන්වල කතාවට යන්න එපා කියන අපූර්ව පණිවිඩය මෙන්න මේකේ තියෙනවා. එහෙනම් පුතේ ඔන්න 17 වෙනි පාඩම වෙන සුදන ගුණ කියන පාඩමේ ලෝකෝපකාරයේ කවි පහත් ඒ වගේම තිරුක්කුරල් ග්‍රන්ථයේ ඒ ඔබට උපුටා දීලා තියෙන කවි පහේ තේරුමත් හරි ඉක්මනට හරි සරලව මගේ පුතාලට කියලා දුන්නා. මේක ආය වතාවක් බලන්න. තනියම මේකේ තේරුම පුංචි පුතා පැටවුන්ගේ ඔළුවට දාගන්න පුළුවන්.